මාව දාලා හිටන්නේ. sorry. darling, ඔයා යන අලුත් ඉස්කෝලේ ගොඩක් හොඳ වෙන්න පුළුවන්. මාසෙ වෙන්නේ නැතුව මුකුත් කරන්න බෑනේ. ඔයාමට ලියුම් එවනවනේ. අකුරු ලියන්න පුළුවන් නේද? ඔකට වෙලාවට එන්න බැරිද? එන්න ඉඳගන්න. මගේ නම එලිසියා. සැලිත් අලුත් ළමයෙක්. එහෙමද? එතකොට මේ අනිත් එක්කෙනා කොහෙද? අන්න ඉන්නවා. අතන? ආව නේද? මට නම් හොඳටම ෂුවර් ඒ කරන්නේ බොරුව. එයා දන්නේත් බොරුවටමයි. මං තාම එයාලා වඳුනලා දුන්නේ නෑනේ. මෙයාගේ නම තමයි ජීන්. මෙයා අයිරින්, මෙයා බෑරිලු. ඔයාලා මෙතෙන්ට එන්න ඕනිද? ලාබයි මේක ගෑනට ලේසි. ගොන්ඩලින් මේරි ලයිසි. මං නම් හැබැයි ආසම ජනෙල ළඟ සීට් එකට. මට කෝච්චි වල ගිහින් පුරුදු නෑ. අක්කේ වගේ හැට් එක. ෆෙලිසිටි? ඩැරල් කොහෙද? I'm sorry. ඩැරල්. කොහෙද යන්නේ? මොකද ආයේ කරන්නේ? එයා වැටේද? එයා එක ගත්තා. කොහොමද ඒක ගත්තේ? නියමයි ඩර. මේ වගේ අයගෙන් තමයි අපි හැම පරිස්සම් වෙන්න කියලා කිව්වේ. නැහැදිච්ච ළමයි අපි හැමෝටම තොප්පියක් ඕනේ නේ. ඔන්න යනවා. ඇයි කියන්නේ ඔයාලා මුලින් හිටපු ඉස්කෝලේ මාරු කරුවේ? බ්‍රෙන්ඩලින්? අපේ අම්මා තමයි මට කිව්වේ යන්න කියලා. එතකොට ඩැරල්? මං ආසයි ස්විමින් වලට. ස්විමින් තිබුණේ සෙන්ට් හිල්ඩා වල. හිල්ඩා වලද? මම කසින්ලා හෙන්නවා. මට ආරංචි වුණ විදිහට ඒ ළමයිව අස් කරලා තියෙනවා. ඔය අයව දන්නවද? ලෑස්ති වෙන්න. ඉස්කෝලේට තව පොඩි දුරයි තියෙන්නේ. ඒ කවුද එලිසියා? එයාගේ නම පැමලා. එයා තමයි මැලරින් ටවර් වල ප්‍රධාන ශිෂ්‍ය නායිකාව. ඔන්න අපි ඉස්කෝලේට ආවා එලිසියා. හැමෝම බයි ඒ හරියනම් ගොඩක් ලස්සනනේ. ඒක හරි ලොකුයි එලිසියා. පාරවල් හොයාගන්න මං කියලා දෙන්නම් වාට. එන්න. ඒක හරියට මාලිගාවක් වගේ. කවුරු හරි වාසනාවන්ත ලේඩි කෙනෙක් මෙහි ඉන්නේ නැත්තේ. ඔයා ඇත්ත කතාව දන්නවනම් මම කියන්නේ. ඒක ලොකු කතාවක්. මොකක්ද? කවුරුත් දන්නේ නැද්ද? ඔයාලා දන්නවද මේ හොල්මන් ඉන්නවා කියලා? ඉක්මන් කරලා එන්න. අපි අතරමං වෙලා වගේ. ඇලිෂා කොහෙටද ගියේ? එලිෂා කිව්වේ නම් අපිට මේ පැත්තේ යන්න කියලා. කෝකටත් මේ පැත්තට යන්න. Excuse me. සයන්ස් ලැබ් එකක්. මොනේ ඒකටද අපිට සයන්ස්? එකපාරක් මට මතකයි අපේ තාත්තා මාව මෙඩිකල් කොලෙජ් එකට එක්කන් ගියා. ලකෝ නාම ડોක්ටර් කෙනෙක් වෙන්න තිබ්බනම් මං හිතන්නේ නර්ස්.
ඇයි ඔයා කියන්නේ ගර්ල් කෙනෙක්ට ඩොක්ටර් කෙනෙක් වෙන්න බෑ කියලාද? ඇයි ගර්ල් කෙනෙක්ට ඩොක්ටර් කෙනෙක් වෙන්න බැරි? මේ ඔයාට මොන එකටද රස්සාවක් කරන්න ඕන වෙන්නේ? මගේ අම්මා කියන්නේ ගෑල්ලමෙක්ට සතුටින් ජීවත් වෙන්න ඕන නම් රස්සාවක ගේකේ තියෙන්න ඕන කියලා තමන්ගෙම. මගේ අම්මා නම් කියන්නේ ගෑල්ලමෙක්ට හස්බන්ඩ් කෙනෙක් හොයාගන්නකම් විතරයි රස්සාවක් කරන්න වෙන්නේ කියලා. තමුල්ලා හිතාගෙන ඉන්නේ කොහේ ඉන්නවා කියලාද? සෝරි අපි මේ මේට්‍රන්මයි හොයන්නේ. එයා තමයි මේ ඉන්නේ. මොකද්ද ඔය ඇඳුමට වෙලා තියෙන්නේ? මේ ඇත්තටම එක පොඩි ඇක්සිඩන්ට් එකක්. ඔයාලව මට එක්කන් යන්න වෙනවා. එනවල පස්සේ. Thank you so much අපේ කාමරවලට එක්කන් යනට මේට්‍රන්. කවුද කිව්වේ කාමරවලට එක්කන් යනවා කියලා? දැන් මං ඔහෙලව කෙලින්ම එක්කගෙන යන්නේ මිස් ග්‍රේලි ළඟට. මොකද කරන්නේ? මම මොකටද මෙතන ඉන්නේ? ඔක්කොටම හේතුව මෙන්න මෙයා. මම මෙතනට ගෙන්නේ ඒ හේතු හින්දා නෙවෙයි. හැම ළමයෙකුගේම එයාලගේ පළවෙනි දවසේදී මුණ ගැහෙනවා. ඇත්තටම මුණ ගැහෙනවා? එයාලව හම්බ වෙන්න මං හරි ආසයි. හැමෝම අපිත් එක්ක එකතු වෙන පළවෙනි දවසේ මං ආසයි ඉතින් ඔයාලත් එක්ක කතා කරන්න. මට කියන්න ඔයාලගේ බලාපොරොත්තු එහෙම? ඉස්කෝලේ තියෙන විභාග වලින් පාස් වෙන එක? විභාගයකින් තමන්ගේ සාර්ථකත්වය මනින්න බෑ. මෙලොරි ටවර්ස් වල සාර්ථකත්වය කියන්නේ ගොඩක් කරුණාවන්ත හදවතක්. ගොඩක් විශ්වාසවන්තකම. කොච්චර ඉගෙන ගත්තත් ගෑනු ළමයෙක්ගේ වටිනාකම තියෙන්නේ ඒ දේවල් වල. අන්න ඒ වගේන් තමයි ගෑනු ළමයෙක්ගේ අනාගතය ගොඩ නැගෙන්නේ. ඔයාලට ඔය වගේ ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන් අපිත් එක්ක ඉන්නකොට. ඔයාලගේ උත්සාහය තමයි මෙතන වැදගත් වෙන්නේ. ඇත්තට ඒක තමයි මගේ තාත්තත් කියන්නේ. ඔව් සමහර විට ඉදිරි දවසක මෙලොරි ටවර්ස්යේ ආඩම්බරය ඕගොල්ලෝ වෙන්න පුළුවන්. හනස් දෙකයි. හනස් තුනයි. හැමෝම අහගන්න. දැන් ලයිට් නිවන්න වෙලාව හරි. හනස් ඔයාගේ නම මොකද්ද කිව්වේ? ගොන්ලි. ගොන්ඩලින් මේරි ලෙක්සි. හරි එහෙනම් දැන් නිදාගන්න. මම කොල්ලේ පීරනවා කියලා පොරොන්දු වුණා. එයා ඇහුවොත් මම මොනවද කියන්නේ? කැටරින් තමයි අපිව බාර වින්නේ. ආ මොන හරි කිව්වොත් අපි කරන්න ඕනේ. 100 පාරක් පීරන්න හිටියේ. දැන් නම්බරෙත් අමතක වුණානේ. 58. ඔය කිව්ව ඇති. ඇඳන් වලට යන්න. 59යි. ලයිට් නිවනවා. ගොඩාක් කාලයකට කලින් මේ ගොඩනැගිල්ල තනි කෙනෙක්ට අයිති තිබ්බ තැනක්. ඔයගොල්ලෝ දන්නවද? ඒ අයිති කෙනාගේ දුවගේ නම තමයි ලේඩි ජේන් මැලොරි. එලිසියා අනේ හොල්මන් කතාවක් නම් කියන්න එපා. මං ආසයි කතාව මොකද්ද කියලා දැනගන්න. ඔන්න එකමත් එක දවසක අපේ මේ මෙලොරි යනවා. එයාගේ ආදරවන්තයා හම්බ වෙන්න. මොකද සද්දේ? ලේඩි ජේන්ගේ අවතාරේ. එයා දැන් ඇතුලේ ඉන්නේ. එයා ඇතුලේ ඉන්නවා කිව්වා? අපි දැම්ම මෙහෙනම් එළියට යමු. කලබල වෙන්න එපා. හොල්මන් කියලා දෙයක් ඇත්තටම නෑ. ඒ සද්ද නම් මීක් වගේ. කැඩේ පරිස්සමෙන්. අන්නේ එළියට ආවා. මීයක්ටනේ අපි බය වුනේ. ඔහම ඉන්න. මොකද්ද මෙතන සිද්ධ වෙන්නේ? ඩැරල් ඔය තමුන් ඩැරල් රිවර්ස් අනවශ්‍ය ප්‍රශ්න මවන්න. මන් දන්නවා තමුන් ගැන හොඳට. සතියකට පුඩින්නේ. දැන් හැමෝම පේරවගෙන නිදා ගන්නවල. Thank you, Gwendoline. හොඳ වෙලාවට ඇවිල්ලා කිව්වේ මේ ගැන මට.
කියපු වෙලාවෙ මෙයා කොහේ හරි දුවන්නේ නැතේ. ඔයා මේට්‍රන්ට කොඩුවක් තියනවා කියලා කියපු නැති එක හොඳයි. අපිට වැඩක් තියනවා කරන්න. අපි යන්. කොහෙද? ෂ්. දැන් ඔය කොණ්ඩේ ගැට ගහගත්ත නම් හොඳයි. මට ඕන විදියට තියාගන්න මම මගේ කොණ්ඩේ. හරි ඕන දෙයක් කරගන්න. ඔයා ඊ අපි ගැන කේලම් කීප එක නම් හොඳ දෙයක් නෙමෙයි. ඔයා ස්විමින් වලට ආසයි කිව්වා නේද? එහෙනම් ඔයාම බලන්නකෝ. ලෑස්තිනේ? ඔන්න. එතන හරිම ලස්සනයි. එහෙනම් තනිවනේ? යා, ලයිෆ් ගාඩ්ස්ලා ඉන්නවා බය වෙන්න දෙයක් නැහැ. උදේට කන්න බැරි වෙච්ච නිසා මට නම් හරිම බඩගිනි. අපි ඒකත් අල්ලලා රැයට කමු. අද අපිට ස්පෙෂල් ඩිනර් එකක් තියෙනවා. ඔයත් එනවද? අනිවාර්යෙන්. වැන්නලි මොකද කොණ්ඩේ හිටියේ? ඒක මන් දවසකට 100ක් පිරනවා. ඔයා එක කීවතාවක් පිරොත් කවන්නේ හැබැයි ක්ලාස් එකට වෙලාවට එන්න. ඉක්මන් කරන්න. ක්ලාස් එකට පරක්කු වෙනවා. මම මෙහෙට ආසම නැහැ. මං හිතුවා අලුත් ළමයි ඔක්කොම එකට ඉන්නවා කියලා. ඒත් ඒක එහෙම නෙමෙයිද කොහෙද? ඔයා ඉන්නේ මැලිසියත් එක්ක විතරමනේ. අයියෝ පර්ණයත් එක්ක ඉන්නේ? එයා ඉතින් හොඳයිනේ. එයා හදන්න ඕවා අමාරුයි දාන්න. ඔයා තමයි ඊයේ මාව අමාරුයි දැම්මේ. I'm sorry. මම මීයට වඩා බයයි. අනික මං හිතුවේ ඔයාගේ වැඩක් කියලා. මං කොහොමද මගේ කොණ්ඩ ගොතාගන්නේ? හරි. එන්න මං ගොතන්න. ඔයා කොණ්ඩේ හරිම ලස්සනයි. Thank you so much. I'm sorry. ඒක අමතක කරන්න. ඔයා මගේ යාළුවා වෙනවද? මම දැන් ඔයාලට කියනවා දන්න විශේෂණ පද තුනක් ලියන්න කියලා. ඔයාලා දන්නවා විශේෂණ පද කියන්නේ මොනවද කියලා? දැන් නම් ඔයාගේ කොණ්ඩේ හොඳයි වගේ. දැර ඇයි පරක්කුනේ? මනිසයට පරක්කුනේ. හරි. එහෙනම් ගිහලා ඉඳ ගන්න. හොඳයි. තමන් ගැන කියන්න පුළුවන් දන්න විශේෂණ පද තුනක් ලියන්න. තනි වචනයක් නෙමෙයි ලියන්න කිව්වේ. Best friends. ඉක්මන් කරන්න. ආදරණීය අම්මේ තාත්තේ මේ ඉස්කෝලේ නම් ඇත්තටම ගොඩක් හොඳ ඉස්කෝලයක්. අලුත් දේවල් වලට පුරුදු වෙන්න ගොඩක් අමාරුයි. ඒත් මං ගොඩක් මහන්සි වෙලා වැඩ කරනවා. මෙහෙ අපිට නාන්න මුහුදෙන් හැදුණු ස්වභාවික තටාකයකුත් තියෙනවා. අපි නිතරම එතනට යනවා. අද මට පළවෙනි පාරට රෑ සාදයකට ආරාධනාවකුත් ලැබුණා. ඒ වගේම මට හම්බ වුණා ගොඩක් හොඳ යාළුවෙක්. එයා කවුද? යාළුවෙක්. ඔන්න දැන් මා මෙහාට බලන්න. මෙහාට බලන්න. ඔයා ඉන්නේ නැති බ්‍රෙන්ඩලි? අනේ මට අමාරුයි. ඔයා දන්නවද? ලේඩි චේන සතුන තමයි අන්තිමට වාඩි වෙලා හිටියේ. ඊට පස්සේ ආ මැරුණා. එලිසියා අපිට බැරිද අර මට එන්න කියපු සාදයට ගුවෙන්ඩලින්ටත් එන්න කියන්න? කොහොමටවත් බෑ. ඔයාලා සෙල්ලම් කරන්නේ නැද්ද? පටන් ගමු.
සද්ද කෙරුවේ? නෑ මං හිතන්නේ හොල්මන් වෙන්න ඇති. එන්න. එන්න නටන්න. එන්නම ඕනේ. මොකද ඔයාගේ පළවෙනි ඩිනර් එකනේ. එලිසියා අපි යන්න පීනන්න. ඔයාට පිස්සුද? දැන් ටික කර කලින් අපි නිදා ගන්න ආවේ. මට හම්බුණා ගොඩක් හොඳ යාළුවෙක්. එලිසියා මන් දන්නවා ඊයේ ඔයාලා කොහෙද හිටියේ කියලා. හොඳම යාළුවෙක් එහෙම තනියම දාලා යන්නේ කොහොමද? මොන එකටද මගේ ලෙටර් එක ගත්තේ? මේක කිසිම වැදගත් දෙයක් නෑ. ඔයා වගේ ළමයෙක්ගේ ලියුමක් එයාලට නොලැබුණ එකමයි හොඳ. ඔයා කියන්නේ මටද? මහා ජරා යාළුවෙක්. ඉරිච්ච ඇඳුම් අදින කැත කොණ්ඩයක් තියෙන කියන්න දෙයක් නෑ කැත අම්මා වගේමයි. මං හිතුවේ අර ෆොටෝ එකේ ඉන්න ඔහගේ ආච්චි කියලා බලද්දි අම්මනේ. මෙහෙ දෙන්න. මට සමා වෙන්න මගේ අතින් වැරද්දක් උනේ හිතලා නෙවෙයි කෙරුවේ. හරි. ලොකු වැරද්දක් උනේ. මට සමා වෙන්න ග්වෙන්ඩලින් මේ ගැන කාටවත් කියන්න එපා. මිස් ක්‍රේලින් මේ ගැන දැනගන්න ඕනේ. ඔයා හිතලාමයි මාව තල්ලු කරේ. මෙහෙන් අස්සලා යන්න ලෑස්ති නෝ ඩැරල් රිවර්. ප්ලීස්. මං ඉතින් කිව්වනේ ඔයාට සොරි කියලා. අනේ කාටවත් කියන්න එපා. එහෙනම් මගේ ෆ්‍රෙන්ච් පැවරුම් ටික කරලා දෙන්න. ෆ්‍රෙන්ච් තමයි මට අමාරුම. ඒත් මට ලයිබ්‍රරි එකේ වැඩ වගේක් තියෙනවා. ඉතින් ඒකෙන් මට මොකද? ඔයා වෙලාවට වැඩේ කරන්න. ග්වෙන්ඩලින් ඔහොම ඉන්න. ඩැරල් ඔයා මොකද කරන්නේ ග්වෙන්ඩලින්ගේ පොත් තියාගෙන? එයාගේ ෆ්‍රෙන්ච් වැඩ ටික කරුවා. මොකද එහෙම කරුවේ? එන්න. දැන් ඔයාලට මං ඊයේ දුන්න ගෙදර වැඩ ඔක්කොම කළාද? ඔව් ඉතින් ආනුගේ වැඩත් එක්කම කෙරුවා. හරි දැන් පොත් පෙරලා ගන්න. ජැක් ප්‍රවෙක්ගේ කවිය ගන්න. ඔයාලා දන්නවද මේකේ තේරුම? අද මේක ඉගෙන ගන්න වෙනවා හෙට තියෙන පැවරුමට. මං බලාපොරොත්තු වෙනවා හෙට මං එනකොට ඔයාලගේ පොත් ටික මගේ මේස උඩ තියෙයි කියලා.
කොහොමද ඩැරල්? මොකුත් අවුලක් එහෙම නෑනේ නේ. මං ආවේ පාපොච්චාරණයක් කරන්න මිස් ග්‍රේලින්. ඔයා කියන්නේ මට ওই වගේ දේවල් අනුමත කරන්න කියලාද? නැහැ එහෙම නෙවෙයි. මං එක කළේ මගේ ආත්ම ආරක්ෂාවට. මට ඒක කරන්න වුණා. ළමෙක් ඔය වගේ වතුරට තල්ලු කරන එක හරිද? මගේ අම්මට කවුරු හරි මොන හරි කියනකොට මට ඉවසන් ඉන්න බෑ. මගේ අම්මා ගිය අවුරුද්දේ ගොඩක් අසනීප වුණා. ඒ හින්දා එයා කොණ්ඩේ ඉක්මනට සුදු වුණා. කොණ්ඩේ සුදුයි කළුයි කැතයි කියද්දි තමයි ඒ වගේ කොණ්ඩයක් කැපිලා පේනවා නේද? යුද්ධයක් හින්දා හරිම නපුරු අත්දැකීමක් ලැබුණේ. ඒකෙන් බේරිලා ආපු අපිට උනත් ඔයා කැමති දානිස් ළමයා කවුද දැනගන්න? මේ හින්දා මාව අස් කරන්න නැති වෙයි කියලා මං හිතනවා. තරහ යන එක ඕන කෙනෙකුට වෙන්න පුළුවන්. ඔයාට ඒ වෙලාවට පුළුවන් කෙනෙකුට ලොකු හානියක් කරන්න. හැබැයි ඒක ඔයාමයි පාලනය කරගන්න ඕනේ. ඔයාට තේරෙනවද මං කියන දේ? ටක්කාර තරහ යන එක තමයි මගේ ලොකුම අඩුපාඩුව. එහෙනම් ඒක අමතක කරන්න. Thank you. අපි කාමරේට ගිහින් කාඩ් සෙල්ලම් කරමු. මං නම් එන්නේ. ඔයාටත් සෙල්ලම් කරන්න බෑ. මගේ පැවරුම් කරන්න. ඔයා දන්නවනේ කරේ නැත්තම් මොනවා කරන්නද? ඔයාට දැම්මට මුකුත් කරන්න බෑ. යම්. හරියට පොඩකින හැමෝම ආචාර කරන්නේ. හොඳ වෙලාවට ඔයාට මතක් වුණා. ඔයා එලිසේ හොඳ යාළුවෝ වගේ නේද? මට හිතාගන්න පුළුවන් පරණ ඉස්කෝලේ හිටපු විදිය ගැන. ඔයාගේ පරණ ඉස්කෝලේ පොඩ්ඩක් ඉන්න තමුන් අදහස් කරුවේ. මට නම් ඒක පුදුම වෙන්න දෙකුත් නෑ. මොකද කියන්නේ? අනිවාර්යෙන් වා තමයි. මං හරි විස්තර එකසින්ගෙන් අහගන්නම්කෝ. මොකද ඔයාට ඒකෙන් තියෙන ප්‍රයෝජනේ? මොකද්ද කියන්නේ? ආතරෙන් කවුරුත් කතා කරන ඩැරල් කවුද කියලා වැඩි කාලයක් යන කලින් දැනගන්න ඕනේ. මොකද අවුල්ද?